මහනුවර සිට හන්තාන පාර දිගේ කිලෝමීටර් 3ක් පමණ පැමිණෙනකොට මෙම සුන්දර පරිසරය මුණ ගැසෙනවා. තේ වගාවන්ගෙන් පිරුණු කඳු පන්තිය අතරින් යනකොට ගතට සිතට දැනෙන සිසිලස වචනයෙන් කිව නොහැකි තරම්. මේ ඔබ දකින්නේ ලොව ප්‍රථම තේ කෞතුකාගාරයයි. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඉතිහාසය 1867 වර්ෂය දක්වා දිව යනවා. එදා සිට මේ දක්වා තේ වගාවේ ඉතිහාසය විදහා දැක්වෙන්නේ හන්තානයේ පිහිටි මේ තේ කෞතුකාගාරයෙනි. එහි ආරම්භය 1925 ලෙස සනිටුහන් වෙනවා. තනිකරම දව නිර්මාණයක් වූ මෙය මහල් 4කින් සමන්විතයි. එදා සිට අද දක්වා නොනැවතුණු ගමනක් පැමිණි මෙම තේ කෞතුකාගාරය තේ සඳහා ලොව ඇති අග්‍රගණ්‍ය කෞතුකාගාරයක් ලෙස සැලකෙනවා. එමෙන්ම බිම්මහලේ තේ කර්මාන්තය සඳහා එදා භාවිතා කළ බර යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ අතර විවිධ වකවානුවලට අයත් තේ මැලවීමේ යන්ත්‍රද බිම්මහල තුලදී නරඹන්නන්ට බලාගත හැකියි. තේ මැලවීමට එදා යොදාගත් අතිවිශාල යන්ත්‍ර උපකරණ ක්‍රමක්‍රමයෙන් තාක්ෂණික ඥානයෙන් දියුණු යන්ත්‍ර උපකරණ දක්වා පැමිණි ගමන් මඟ මෙහිදී ඔබට දැක බලාගත හැකියි. ශ්‍රී ලංකාවේ තේ ඇසුරුම් ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් සංචාරකයන්ට සාධාරණ මිලකට තේ මිලදී ගැනීමේ හැකියාවත් මෙහිදී පහසුකම් ඇත. සුන්දර හන්තාන කඳු මුදුනේ පිහිටි මෙම තේ කෞතුකාගාරය අපේ රටේ තේ ඉතිහාසය පිළිබඳව ගොඩක් දේවල් කියා දෙනවා.
ඉංග්‍රීසීන් අපේ රටට ආවට පස්සේ අපට හොඳ වගේම නරකත් ලැබුණා. තේ වගාව අද ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයක්. ඔබ හිතන විදිහට තේ වගාවට ඔවුන් මුලපිරුවේ නැත්තම් සිංහලයෝ විදිහට අපේ මුතුන් මිත්තෝ මේ හිස් ඉඩම්වල මොන වගේ දෙයක් වගා කරාවිද? අද මෙම ඉඩම් කෙබඳු තැනක තියේවිද? ඔබ අදහස කමෙන්ට් කරන්න. සුබ දවසක් හැමෝටම.